සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ආදරණීය ඔයාලා සියලු දෙනාටම. ඉතින් අද වීඩියෝ එක තුලින් මම බෙදා ගන්න හිතුවේ ඔයාලත් එක්ක මගේ මේ රෝගය මේ වගේ රෝගයක් කියලා සැක කරලා බයොප්සි එකක් කරන්න ඕනේ කියලා කිව්වාම ඒ බයොප්සි එක කරන වෙලාවේ මට හමු වුණු ආදරණීය චරිතයක් ගැන කියන්න. ඒ තමයි ධම්මික රස්නායක සර්. සර් වැලිසර හොස්පිටල් එකේ තමයි සර්ගේ හොස්පිටල් එක. එතකොට මගේ සර්ජරි එක සර් කරා. ඒ බයොප්සි එක කරන අතරතුර සර් මට කිව්වේ දැන් ඔයා දන්නවා නදීෂානේ ඔයාට තියෙන පිළිකාවක් කියලා. එතකොට ඔයා මුලින්ම කරන්න ඕන දේ තමයි ඔයාගේ හිත ශක්තිමත් කරගන්න එක. ඔයා මේකට මුහුණ දෙන්න ධෛර්යය හදා ගන්න ඕනේ. හැබැයි ප්‍රධානම දේ තමයි ඔයා විස බීජ වලින් ආරක්ෂා වෙන්න ඕනේ. ඔයා ඒකට ගෙදරයි ගේට්ටුවේ දොරවල් වහලා දාන්න ඕනේ වහන්න මේවා. ගොඩක්ම කායිකව ඔයාට එන විස බීජ විතරක් නෙවෙයි මානසිකවත් ඔයාට විස බීජ එනවා. ඒ වචන වලින් ඔයා ඇසුරු කරන අය දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔයාව කායිකව අපහසුතාවයට වගේම මානසිකව ඔයාව පීඩාවට පත් කරන්න පුළුවන්. ඒක දැනගෙන හිතාමතාම කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් නොදන්නාකමට ඔහේ කියවන්න ගිහිල්ලා වෙන්නත් පුළුවන්. ඇත්තටම සර් කියපු කතා කොච්චර ප්‍රායෝගිකද කියලා මට හිතුනේ. මම ඇසුරු කරපු සමහර අය මම ඒගොල්ලොත් එක්ක කිසිම තරහක් නැහැ. ඒගොල්ලෝ නොදැන එහෙම කියන්නේ නැති මට කිව්වා. අපේ කිරියම්මා නැන්ද නැත්තම් අහවල්ලු ඕක නිසා මැරිලා ගියා. ඔය ලෙඩෙන්මයි මැරුණේ පව්වනේ කියලා කිව්වා. එහෙම කොහොමද කියන්නේ? මට හැදුණු පිළිකාවම තව කෙනෙකුට හැදලා යා මැරුණා කියලා. පිළිකා සෛල කොච්චර මේ ලෝකේ තියනවද? ඒක කවදාවත් වෙන්න බෑ. ඉතින් අන්න ඒ වගේ කතා නිසා ඍණාත්මක කතා හින්දා පිළිකාවක් හැදලා දුක් විඳින ඔයාලා කවුරුත් වැටෙන්න එපා. ඔයා සුවපත් වෙනවා කියලා හැම මොහොතකම විශ්වාස කරන්න. ඒ විශ්වාසය ඔයාව ජීවත් කරයි. සියලු දෙනා සුවපත් වේවා.